රුපියල් 2000ට අඩුවෙන් ගන්න පුළුවන් පටි හතක් තියෙන ස්මාර්ට් වොච් එකක් අන්බොක්ස් කරමුද? මොකා? ඔව් එන්නකෝ යන්න වීඩියෝ එකට. Let's go. හරි යාළුවනේ මේ තියෙන්නේ මම දරාසෙන් ගෙන්න ගත්ත මගේ ස්මාර්ට් වොච් පාර්සල් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මට ඔක්කොටම කියලා තියෙන්නේ 1886යි. ඩිලිවරිත් එක්ක. මට මොකද කූපන් එහෙම හම්බුණා. මේ කෑෂ් ඔන් ඩිලිවරි දානවා තව අමතර 100කුත් ඇඩ් වෙනවා. ඒ ඔක්කොමත් එක්ක තමයි 1886 වෙලා තියෙන්නේ. දරාසේ ගාන පෙන්නන්නේ 1799. කියන්නේ 1800යි. මං කොහමරි මේක 2000ට අඩුවෙන් ගත්තා ඩිලිවරි ෆ්‍රී දාගෙන. ඉතින් යාළුවනේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට එළියට ගත්තාම අපේ ස්මාර්ට් වොච් එක බබල් පොලිතින් වලින් රැප් කරලා තමයි තියෙන්නේ. අපි ඒකත් අහක් කරගමු. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ වගේ ගානකට මේ වගේ පටි හතක් තියෙන ස්මාර්ට් වොච් එකක් වටනව නේද? පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් යාළුවනේ බලන්න පුළුවන් අපේ ස්මාර්ට් වොච් එක මෙන්න මේ වගේ බොක්ස් එකක තමයි ඇවිල්ලා තියෙන්නේ අපිට. පිටිපස්ස ගත්තොත් මෙන්න මේ වගේ. ඉතින් යාළුවනේ බොක්ස් එකේ උඩින්ම ගහලා තියෙනවා මේ කනෙක්ට් කරන ඇප් එක. ඊට පස්සේ අල්ට්‍රා 3 කියලා තියෙනවා. පටි හතක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් යාළුවනේ මම ගත්තේ මේකේ අර සිල්වර් මේ මෙටල් වලින් තියෙන ස්ට්‍රැප් එකක් තියෙන එක. ඒක නැති එක මීට වඩා රුපියල් 100ක් අඩුයි. බලන්න පුළුවන් මේ විදිහට තමයි අපිට බාහිරින් බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකට එන්නේ මැග්නටික් චාර්ජර් එකක්. අපි බලමු අන්බොක්ස් කරලා මේ ඔක්කොම තියෙද ඇතුලේ කියලා. ඉතින් යාළුවනේ channel එක subscribe කරලා 1k යන්න support එකක් ඕනේ. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ තව ගේනවා. ඉතින් යාළුවනේ අපිට මෙන්න මේ විදිහට තමයි බලන්න පුළුවන් ඉන්නේ. box එක open කරාම ඔක්කොම කලවම් වෙලා තමයි තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් කලර්ස් 7කින් තියෙනවා පටි 7ක්. ඉතින් බලන්න පුළුවන් යාළුවනේ user manual එක අලවලා තමයි තියෙන්නේ. ගලව ගන්න නම් අමාරුයි ටිකක්. ඉරණ සීන් එකක් තියෙන්නේ. ඔව් යාළුවනේ කිව්වා වගේ මිරුණා. මොකද ඒක ටේප් එකකින් ඉස්සරහ අලවලා තියෙන්නේ. අවුලක් නැහැ. ඒතර උමනා වෙන්නෙත් නැහැ. ඒ චූටියට ගහලා තියෙනවා පේන්නෙත් නැහැ යාළුවනේ. වොච් එකේ විස්තර තමයි ඒකේ තියෙන්නේ. හරි යාළුවනේ ඔය විදිහට තමයි ඉතින් user manual එක තියෙන්නේ. යාළුවනට බලන්න පුළුවන් මෙටල් ස්ට්‍රැප් එක මේ විදිහට. ඉතින් යාළුවනේ කිව්වා වගේ මෙටල් ස්ට්‍රැප් එක තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. මේක නැතුව වෙන කලර් එකකින් normal ස්ට්‍රැප් එකක් ගන්නවා නම් මීට වඩා රුපියල් 100යි අඩු වෙන්නේ. ඊට පස්සේ බලන්න පුළුවන් green කලර් එකක් තියෙනවා, blue කලර් එකක් තියෙනවා. හැබැයි ඒවා නම් වැඩි හයි නෑ. white කලර් එකක් තියෙනවා. පස්සේ අලු පාට උරු එකක් තියෙනවා. ඒක නම් ටිකක් හයියි. මෙතනින් කළු පාට එක තමයි ගොඩක්ම හයි එක. ඊට පස්සේ තැඹිලි පාට එකක් තියෙනවා. අවුලක් නැහැ. ෂේප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊපස්සේ අපිට බලන්න පුළුවන් අපේ වොච් එක. පොඩි ස්ටිකර් එකක් තියෙනවා. අපි ඒක හක් කරගමු. ඔයාලට බලන්න පුළුවන් යාළුවනේ ස්ක්‍රූස් වලින් තමයි මේක
තද කරලා පිටිපස්සට එන දාලා තමයි මේක හයි කරලා තියෙන්නේ. මම හිතන්නේ මේකේ power low බැටරි බහලා තියෙන්නේ. අපි මේක charge කරගෙන බලමු කොහොමද කියලා. බැටරි නැහැ යාළුවනේ මේකේ දැන්. අපි charge එකට ගහලා බලමුකෝ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ magnetic charger එක මේකට ගහලා තමයි charge කරගන්න තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ මම charge කරගත්තා. අපි දැන් මේකේ power on කරගෙන බලමු. ඉතින් යාළුවනේ power on කරගත්තාම මෙන්න මේ වගේ look එකක් තමයි තියෙන්නේ. ඔයාලා බලන්න පුළුවන්. යාළුවනේ මේ බලන්න පුළුවන් පොඩි scroll කරන්න බටන් එකක් තියෙනවා. ඊට බටන් එකක් තියෙනවා. ඊට පස්සේ එහා පැත්තෙන් ස්පීකර් එකයි තව බටන් එකකුයි තියෙනවා. මේ ඔයාලට බලන්න පුළුවන් ෂෝට්කට් එනවා. ඊට පස්සේ අපිට භාෂාව වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ ඉතින් අර normal ස්මාර්ට් වොච් එකේ තියෙන හැම ෆීචර් එකක් වගේම තියෙනවා. මම එකින් එකට කියන්නේ නැහැ මොකද වීඩියෝ එක දික් කරනවා. හරි ඉතින් යාළුවනේ ඔයාලා පේනවා ඇති මම මේක තමයි මම කලින් තිබ්බ ස්මාර්ට් වොච් එක. මේ channel එකේ ඉස්සෙල්ලාම දාපු වීඩියෝ එක ෂෝට් වීඩියෝ එකක් මේක ගැන තමයි දැන් මේ දැන් නම් ඒක වැඩ කරන්නේ නැහැ යාළුවනේ. ඔයාලට බලන්න පුළුවන් මේ දෙක අතර වෙනස. විශේෂයෙන් මේකේ පිටිපස්සේ ඇන වලින් තමයි හයි කරලා තියෙන්නේ. අරකේ ඇන නෑ ඒක සීල්. ඉතින් ඔය විදිහට තමයි බලන්න පුළුවන් ඉන්නේ. අරක පොඩි වුණාට ටිකක් බරයි. අපේ අල්ට්‍රා 3 වොච් එක නම් එච්චර බර නෑ. ඉතින් යාළුවනේ මේකෙත් පොඩි පොලිතින් එකක් වගේ තියෙනවා. ඒක අපි අහක් කරගමු. අහක් කරගෙන අපි දාලා බලමු කොයි වගේද කියලා. යාළුවනේ අපි ස්ට්‍රැප් එක දාගෙන බලමු වොච් එකට මොන වගේ ලුක් එකක්ද තියෙන්නේ කියලා. මෙටල් ස්ට්‍රැප් එක නම් ලේසියෙන්ම දාගන්න පුළුවන් අනිත් ඒවාට වඩා. ඉතින් යාළුවනේ දාගත්තාම මේ වගේ ලුක් එකක් තමයි බලන්න පුළුවන් ඉන්නේ. අවුලක් නැහැ. ඉතින් රුපියල් 1886ක් ආසන්න වශයෙන් 1900 වගේ ගානකට මේක මම නම් හිතන්නේ පාඩුයි කියලා. ඔයාලා මොකක්ද හිතන්නේ? පාඩම් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්ම. orange color strap එකක් දාගත්තා අපි. watch faces තියෙනවා කීපයක්ම. අපිට app එකට connect කරලා තාම මේක මාරු කරගන්න පුළුවන්. අපිට කැමති wallpaper එකක් දාගන්න පුළුවන්. watch face එකක් දාගන්න පුළුවන්. ඒ වගේම මේක එකපාරක් charge කරලා දවස් 3ක් වගේ පාවිච්චි කර හැකි ෆෝන් එකකට කනෙක්ට් කරන්න නැතුව normal වෙලාව විතරක් බලනවා නම්. ඉතින් අපි green color strap එකක් දාගෙන බලමු. ඒවන වැඩි හයි නෑ නමුත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ වගේ තමයි පේන්නේ. ඔයාලා මොකද හිතන්නේ අද ගෙනාව වීඩියෝ එක? හොඳයිද? හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න යන්න. මීටත් වැඩි අඩුවට ගන්න තියෙනවා නම් කොහේ හරි දණක් ඒකත් අනිවාර්යයෙන්ම පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න. channel එක subscribe කරලා 1 කියන්න අනිවාර්යෙන් ඔයාගේ support එක මට දෙන්න. ආදරේ ඔයාලා හැමෝටම ජය වේවා.